2024 උසස් පෙළ ලිපයට ඒ ප්‍රතිඵල මත දැන් UGC එකෙන් ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙනවා විශ්වවිද්‍යාලවලට ඇතුල් කරන්න. ගිය පාර වගේ ප්‍රවෘත්ති සාකච්ඡා මුකුත් තිබුණෙත් නැහැ. මේ 9 වෙනිදා ඇප්ලිකේෂන් කෝල් කරන්න පටන් ගන්න තියෙනවා 30 වෙනිදාට ඉස්සෙල්ලා ඕගොල්ලෝ ඇප්ලිකේෂන් එක දාන්න ඕනේ. ඕගොල්ලන්ගේ ජීවිතය ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඉතා කල්පනාකාරීව මේ තියෙන ලොකු පොත කියවලා UGC එකේ මේ කෝසස් වලට විශ්වවිද්‍යාලවල ලංකාවේ තියෙන විශ්වවිද්‍යාලවල කෝසස් විශ්වවිද්‍යාල කම්බිනේෂන් 256ක් විතර තියෙනවා. ඒවට ඇප්ලයි කිරීමේදී ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු 9ක් ගැනයි අද අපි වීඩියෝ එකේ විශේෂයෙන් සඳහන් කරන්නේ. පළවෙනි කරුණ තමයි ඕගලන්ට සුදුසුකම් තියෙනවා නම්, ඒ කියන්නේ උසස් පෙළ S3ක් තියෙනවා නම්, පොදු පරීක්ෂණයේ 130ට වඩා තියෙනවා නම් අනිවාර්යෙන් ඇප්ලයි කරන්න. විශේෂයෙන් මේ සයන්ස් කරන ළමයි දෙවෙනි පාර මෙඩිසින් යනවා, ඉංජිනේරින් කරන ළමයි ආයි ඉංජිනේරින් යනවා කිය දෙවෙනි පාර තුන්වෙනි පාර කරන අතර මේකට ඇප්ලයි කරන්න නැතුව ඉන්නවා. උගාක් ළමයි අපි දැකලා තියෙනවා එහෙම ඇප්ලයි නොකරපු ළමයි ඊට පස්සේ ඇවිල්ලා කියනවා දැන් ආයි ඇප්ලයි කරන්න බැරිද මොකද මට මිස් වුණා කියලා. දෙවෙනි පාර ඔයා මෙඩිසින් යන්න ඉඩ තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ හොඳට කරොත්. නමුත් මේ පාර ඔයාට තියෙන අවස්ථාවක් රජයේ විශ්වවිද්‍යාලයකට නොමිලේ ලංකාවේ පුරවැසියෙක් වශයෙන් තියෙන අවස්ථාවක් තියෙන. ඒක මගහරින්න එපා. ප්‍රතිඵල තියෙනවා නම් ඇප්ලයි කරන්න. ඕගොල්ලෝ ඊට පස්සේ මේ ඇප්ලයි කරාට පස්සේ UGC එකෙන් ඔයගොල්ලන් සිලෙක්ට් ද කියලා එනවා. අවශ්‍ය පාඨමාලා සිලෙක්ට් ද කියලා එනවා. ඊට පස්සේ ඒක අනුව ඕගොල්ලෝ විශ්වවිද්‍යාලයට ඒ කියන්නේ UGC එකට ඊට පස්සේ මුදල් බැඳලා රෙජිස්ටර් වුණොත් විතරයි ආපහු මේකට ඇප්ලයි කරන්න බැරි. ඒ නිසා දැනට ඇප්ලයි කරන්න. මේ පිළිබඳ විස්තර ඇතන UGC වෙබ්සයිට් එකේ frequently asked questions යටතේ තියෙනවා. ඒකෙත් මේ බව පැහැදිලිව කියලා තියෙනවා. දෙවෙනි කතාව තමයි ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් කොටු යුනිකෝඩ්ස් කියලා තියෙනවා. යුනිකෝඩ් 125ක් තියෙනවා. ඒවට තියෙනවා යුනිවර්සිටි අදාළ පාඨමාලාව. දැන් මෙඩිසින් කොළඹ. එහෙම නැත්නම් ජයවර්ධනපුර සයන්ස්. එහෙම කියලා ඔයාට යුනිවර්සිටි එකයි කෝස් එක ඇතුළත් කරන්න පුළුවන් කොටු 125ක් තියෙනවා. පාඨමාලා 200 ගාණක් තියෙනවා. ඉතින් ඔයාට 125ම පුරවන්න පුළුවන්. 125ම පුරවන්න බැරි නම් අඩු ගානේ සෑහෙන සංඛ්‍යාවක් පුරවන්න. තවත් ළමයි කරන වැරදක් තමයි මට මෙඩිසින් යන්නේ නැහැ කියලා ඊට පල්ලෙහැඳලා පුරවන්න පටන් ගන්නවා. ඔයාට යන නොවන එක වෙනම දෙයක්. ඔයා උඩ සිට දාන්න. 1.3 තියෙනවනේ ඒත් පටන් ගන්න උඩ ඉඳනම. 0.9 තියෙනවනේ ඒත් පටන් ගන්න උඩ ඉඳලා. උඩ ඉඳලා පටන් ගන්නතර පස්සේ එකක් දෙකක් දාන්න එපා. සමහර මෙඩිසින් සිලෙක්ට් වෙලයි කියලා මෙඩිසින් විතරක් දානවා සයන්ස් දාන්න නැතුව. මේව තෝරන්නේ කම්පියුටර් එකකින් පරිගණකකින් තෝරන්නේ. එයා දන්නේ ඔයා තීරුවේ ෆිල් කරේ නැත්තම්. ඒ නිසා අනිවාර්යයෙන් ඔයා ෆිල් කරන එක නීතිමය වශයෙන් බලපානවා. ඒ නිසා මේ තියෙන කොටු සියල්ලම ඔයාගේ තියෙන ඉස ස්කෝර් එකට අනුව ගිය අවුරුද්ද ඒවා බලලා ඊට අදාළ ඊට උඩින් තියෙන පාඨමාලා සහ ඊට පල්ලෙහාන් තියෙන පාඨමාලා කියනවා සියල්ලම හැකියතාක් 125ම නැතත් පුළුවන් තරම් ඒ කොටු සියල්ල පිරවීමත් ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට අහනවා මොන කෝසස්ද හොඳ කියලා. ඉතින් ඒක මට කියන්න බෑ. සමහර ළමයි දන්නවනේ දැන් අපේ ලංකාවේ ස්ට්‍රීම්ස් 6ක් තියෙනවා. බයොලොජි සයන්ස් කිව්වොත් හුඟක් ළමයි ඉතින් මෙඩිසින් බලාපොරොත්තු වෙන. ඊට පල්ලෙහා දිගටම තවත් ස්ට්‍රීම්ස් තමත් කෝසස් තියෙනවා. ඊළඟ ෆිසිකල් සයන්ස් හුඟක් අයගේ සිහිනේ තමයි ඉංජිනේරින් යාම. ඊට අමතරව තවත් IT සහ අනිත් ඒවා හුඟක් ඒවාක් තියෙනවා. ඊට පස්සේ මැනේජ්මන්ට් නැත්නම් කොමර්ස් කරපුවා මැනේජ්මන්ට් සහ අනිකුත් පාඨමාලා විවිධ විශ්වවිද්‍යාලවල තියෙනවා. මට හරියට පාඨමාලා ගැන මෙතනදී කියන එක හරි නෑ. මොකද සමහර එක පාඨමාලා රෙකමන්ඩ් කරාම ඒක රෙකමන්ඩ් නොකරපු පාඨමාලා ළමයි අපිට එක එක ඒවා කියන්න ඉඩ තියෙනවා. අපේ පාඨමාලා ඊට වඩා හොඳයි කියන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපිට මේ පාඨමාලා රෙකමන්ඩ් කරන්න බෑ. ආර්ට්ස් කරපුවා ලංකා විශ්වවිද්‍යාල සියලුම ආර්ට්ස් තියෙනවා. සමහර නීති පීඨවලට සිලෙක්ට් වෙනවා. ඊළඟට තියෙනවා ඉංජිනේරින් ටෙක්නොලොජි බයෝ සිස්ටම් ටෙක්නොලොජි කියන ඒවාත් පාඨමාලා තියෙනවා. ඒවා බලලා පහුගෑනුත් අදලා ඕගොල්ලෝම දැන්ටමත් ඇති උසස් පෙළ කරනකොටම ඕගොල්ලෝ බලාපොරොත්තු වෙති ඒ සීන පාඨමාලාට උගන්වන්න. ඇප්ලයි කරන්න. අපි වෙනම බයොලොජිකල් සයන්ස් සයයට තියෙන පාඨමාලා සියල්ලම සහිත වෙන වීඩියෝකුත් ඇති. ඒවත් බලන්න. හතරෙන් ඉඳලා අහන එක තමයි මට මෙන්න මේ අහවල් ඉසස්කෝ තියෙනවා මන් තේරෙයිද නැද්ද කියලා. ඒකට ඔයා කියන්න තියෙන්නේ ගිය අවුරුද්දේ මම මේ පල්ලෙහා ස්ටුඩන්ට් ලංකා වෙබ්සයිට් එකක් තියෙනවා studentlanka.com. ඒකේ මේ සියලුම ලින්ක්ස් දාලා තියෙනවා. ඒකෙන් UGC එකේ වෙබ්සයිට් එකට නැත්නම් ugc.ac.lk වෙබ්සයිට් එකට ගියාම ගිය අවුරුද්දේ ඉසෙට් ස්කෝ කට් ඔෆ් මාක්ස් තියෙනවා. ඉතින් ඔයා බලන්න ඔයාට 1.8 නම් ගිය අවුරුද්දේ ඔයා මොන හරි දින ඔයාගේ දිස්ත්‍රික්කයට අනුව. ඒ අනුව ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට උඩ තියෙනවයි පල්ලෙහා තියෙනවයි. හැබැයි මේ ඉසෙට් ස්කෝ කියන එක වෙනස් වෙනවා. අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. ඉසෙට් ස්කෝ එක වෙනස් වෙනවා ඒ සබ්ජෙක්ට් එකේ තියෙන පොපියුලාරිටි එක අනුව. කොච්චර ළමයි ඉල්ලනවද නැද්ද කියලා. මේ අවුරුද්දේ පොපුලේච් එකක් ලැබනවද පොපුලර් නැති වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි අතරම එකක් තමයි ඉසෙට් ස්කෝ එක කියන්නේ දැනන ඔයාගේ අගය අඩු කිරීම මධ්‍යන්නය සහ සම්මත අපගමනයෙන් කළා තමයි ඔයාට ඉසෙට් ස්කෝ එකක් ලැබෙන්නේ.
එතකොට ඒකක් තමයි මේ එකේ තියෙන පොපියුලාරිටි. අනිත් තමයි ප්ලේසස් කොච්චර තියෙනවද? දැන් මෙඩිසින් වලට ලංකාවේ කොච්චර ගන්නවද? ඒක මත වාගේ ඉසෙස්කෝ එක ඊළඟ දිස්ත්‍රික්කයේ මොන දිස්ත්‍රික්කයෙන්ද හිටියේ? එක ඉසෙස්කෝ සමහර දිස්ත්‍රික්කවල වැඩි සමහර ඒවා අඩුයි. ඉතින් වාගේ අර ලකුණ සම්මත අපගමනය ඒ වගේම මධ්‍යන්නේ තීරණය වෙන්නේ මේ සබ්ජෙක්ට් එකේ ලංකාවේ මෙතන ඩිෆිකල්ටි එක අනුව. ඉතින් සමහර ළමයි කියනවා සමහර වෙයි ඉසෙස්කෝ වැඩි වුණා අඩු වුණා කියලා. ඒක ඇත්තටම තීරණය වෙන්නේ මෙවැනි සාධක රාශියක් මත. ඒක UGC එකට තීරණය කරන්න බෑ. ඕගොල්ලෝ ඇප්ලයි කරාට පස්සේ කොයි දිනක ඇප්ලයි කරනවද? දැන්ට තියෙන සාධන මට්ටම අනුව තමයි ඒක කියන්න තියෙන්නේ. ඉතින් හොඳම දේ තමයි ඕගොල්ලෝ මේ ඉසෙස්කෝ වගුව බලලා ඒ අනුව තීරණයක් ගන්න. පල්ලෙහා කමෙන්ට් කරන්න එපා මට ඉසෙස්කෝ මෙච්චරයි මාව මේ පාඨමාලාවට තේරෙයිද නැද්ද කියලා. මොකද ඒකට අපිට හරි අමාරුයි එහෙම කියන්න. පස්වෙනි කාරණාව තමයි මේ අදාළ පාඨමාලාව කර ජොබ් ලැබෙයිද නැද්ද කියන එක. මේකත් ඊටාත්ම අමාරු ප්‍රශ්නයක් අපිට උත්තර දෙන්න. රැකියා ලැබීම ඩිග්‍රිය මතම තීරණය වෙන කාලය දැන් ඉවරයි. ඇත්තටම ඉස්සරම කාලේ නම් එහෙම කියන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් දැන් ලංකාවේ ඉස්සර කලා උපාධාරීන් රැකියා අඩුයි කොට දැන් අනිත් උපාධාරීන් විද්‍යාව පවා ලොකු අභියෝගාත්මක වෙලා තියෙන එක. පැත්තකින් AI තාක්ෂණයත් ඇවිල්ලා තියෙන අනාගතේ අපිට පුරෝකථනය කරන්න අමාරුයි. හැබැයි මේකයි කියන්න තියෙන ඔයගොල්ලෝ යන පාඨමාලාව බලලා ඒ අනුව ඔයා හොඳට කරොත් අනිවාර්යෙන් ඔයාට උඩට යන්න පුළුවන්. මන් දන්න ළමයි හුඟක් අය ඉන්නවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපේ විද්‍යාපීඨයට ඇවිල්ලා තුන්වෙනි පාර ඇවිල්ලා හොඳට කරලා පිටරටවල ගිහිලා දෙනවා. හොඳ ජොබ්ස් කරනවා. ඒ නිසා අපිට එහෙම හරියට කියන්න බෑ. ඒ වුණාට ඔයාගේ වෙනත් කුසලතා අනිවාර්යෙන් ජොබ් එකක් ලබා ගන්න නම් කුතුහලය. ඒ වගේම කම්පැනිට මොනවාට වැලිවෙද? මතක තියාගන්න ඉස්සර අපි පාසල් යන කාලේ අපි විශ්වවිද්‍යාලයට යන කාලේ ඔයගලගේ වැඩිහිටියෝ ගුරුවරු යන කාලේ රජයේ ජොබ්ස් තිබුණා. දැන් රජයේ ජොබ්ස් හුඟක් අඩු වෙලා තියෙනවා. පුද්ගලික අංශය තමයි රැකියාව දෙන්නේ. ඒගොල්ලන්ට තීරි වැඩක් නෑ. ඒගොල්ලන්ට දැන ස්කිල් එක නැත්නම් කුසලතාව ඔයාලට තියෙනවද කියන එක. ඒ නිසා විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න අතර පුළුවන් තරම් කුසලතා ලබා ගන්න. නිකන් ඔහි ඉගෙන ගන්න එපා. හොඳට වැලිව් එකක් සහිතව ඉගෙන ගන්න. මම කිව්වා වගේම රැකියාව ලබා දෙන කුසලතා. ඒ කියන්නේ කම්පැනිට යම්කිසි වැලිව් එකක් කරනවාද නිර්මාණශීලී කණ්ඩායම් හැගීම එකට වැඩ කරන්න පුළුවන්ද? අන්න ඒවා හුඟක් වැදගත්. ඔයා විශ්වවිද්‍යාලයේ අදාළ තීර ඉගෙන ගන්න අතරේ මේ වගේ කුසලතා රැකියාව ලබා ගැනීමේ කුසලතාවත් වැඩි කරගන්න. එතකොට ඔයාට රැකියාවක් ලබා ගැනීම පහසු වෙයි. ඉතින් ඒකත් අහන්න එපා පල්ලෙහාම මේ කෝස් එකට වඩා මේ කෝස් එකේ රැකියාව අවස්ථාවටද මේ කෝස් එකට වඩා මේ කෝස් එකේ රැකියාව අවස්ථාව වැඩි දීලා. මත තියාගන්න ඉසෙස්කෝ කියන එක නිකන් නමක් විතරයි. සමහරට පල්ලෙහා ඉසෙස්කෝ ළමයාට හොඳ කුසලතාව තියෙනවා නම් විශිෂ්ටයෙක් බවට පත් වෙන්න හොඳටම පුළුවන්කම තියෙනවා. හයවෙනි එක තමයි ඔයගොල්ලෝ ඇත්තටම මේ තියෙන තොරතුරු වල තියෙන හිඟතාවය නිසා එක එක්කෙනාගේ අහන විශේෂවල දෙමව්පියෝ ඊට පස්සේ ගුරුවරු සා මේ වගේ YouTube channel හුඟක් ඒවෙන් ඔයා බලනවා. ඒකත් හොඳයි. ඒ සේරගෙන් බලලා ඔයා තීරණයක් ගන්න. ඔයගලගේ දෙමව්පියෝ ඉගෙන ගත්ත කාලයට වඩා අද හුඟක් වෙනස්. ඒ කාලේ අපිත් ඉගෙන ගන්න කාලේ එක පැත්තකට යනවා කෙලින්ම අපි ගිහිල්ලා විශ්වවිද්‍යාලවලට උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒම ආචාර්ය උපාධිය දිගටම ගියා අපිට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් දැන් එහෙම නෙමෙයි. මං ඉස්සලා කවම රැකියාව අඩු නිසා පුද්ගලික අංශ රැකියාව තියෙන්නේ. ඒ නිසා කල්පනා කරලා බලලා හොඳ තීරණයක් අරගන්න. ඒ ගුරුවරු හිටපු කාලේ විශ්වවිද්‍යාල පාඨමාලා නෙමෙයි අලුත් පාඨමාලා තියෙනවා. රැකියා තත්ත්වයක් වෙනස් වෙලා තියෙනවා. හතරෙනි එක තමයි පාඨමාලා වගේ පොඩ විශ්වවිද්‍යාලයත් බලන්න. ඒ කියන්නේ ඔයාට ළඟද ඈතද සමහර ඈත පාඨමාලාවක් වඩා මං කියවනේ වෙනම කුසලතා හැම ලබා ගන්න රැකියාවක් මේ අතරේ කරනවා නම් එහෙම නැත්නම් ඔයා වෙන කෝස් එකක් කරනවා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් ලබා ගන්නවා නම් ඔයාට සමහරලාට ළඟ විශ්වවිද්‍යාලයකට යන එක වැදගත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර හොඳ මේ පරිසරයක් තියෙන විශ්වවිද්‍යාලයට යන්නත් ඉඩ තියෙනවා. ඒකත් හොඳට බලා ගන්න පාඨමාලා වගේම විශ්වවිද්‍යාලය ගැන සැලකිල්ලක් ගන්න. ඊළඟ තමයි UGC handbook එක හොඳට කියවන්න. ටිකක් ලොකු හිදිය කිවිල්ලක් ටිකක් අමාරුයි. මේ වගේ වීඩියෝ වලින් ඔයාලට පොඩ්ඩක් පැහැදිලි වෙයි. ඒක ඇත්තටම UGC handbook එක තියෙනවා. ඒකේ තියෙන ඊට පස්සේ වෙනම frequently asked questions කියනවා. මේ handbook එකේ වගේම වෙබ්සයිට් එකේ තියෙනවා ඩවුන්ලෝඩ් කරලා ඒව බලන්න. ඒවා හුඟක් වැදගත් තොරතුරු ගණනාවක්ම තියෙනවා. මේ මොනවද බැරි නම් UGC එකේ මේ ටෙලිෆෝන් නම්බර වලට ඔයා කරන්න. ඒක සමහරට ගවල් වරු විතරක් නම් ඇරලා තියෙන්නේ 19ක රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ විශේෂ නිලධාරීනියන්ව ඒගොල්ලෝ ඔයාගේ ප්‍රශ්න වල උත්තර ලබා දෙයි. නිල වශයෙන් පිළිතුරු ලබා දෙයි. හරි එවනම් මේ කරුණු ධාරණය කරලා හරියට විශ්වවිද්‍යාල අයදුම්පත පුරවලා ඒ 30 වෙනිදාට ඉස්සෙල්ලා ඇප්ලයි කරන්න අපි ඔයගලන්ට සුබපතනවා. ඔයගලන්ගේ අනාගත විශ්වවිද්‍යාල ජීවිතයේ සාර්ථක වෙන්න කියලා. ඔයා හොඳ විශ්වවිද්‍යාලයට ඔයා පැමිණි පාඨමාලාවක් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිසමෙන් ඔයාට ලැබෙන පාඨමාලාව. එතනම කැමති නෙමේ ඔයාගේ සුදුසුකම් අනුව ඔයාට ලැබෙන පාඨමාලාව හොඳයි කියලා ඒකට ගිහිල්ලා විශිෂ්ටයෙක් බවට පත් වෙන්න අපිට ඔබට ආරාධනා කරනවා. විශ්වවිද්‍යාල තුලත් ඉදිරියේ පාඨමාලා තවරන හැටි ඒකට අධ්‍යාපනය ලබා ගන්න හැටි
වෙනත් ඒව කරන හැටි AI යුගයේ අධ්‍යාපන ලබා ගන්න හැටි පිළිබඳ හුඟක් කරුණු අපේ ස්ටුඩන්ට් ලංකා වෙබ්සයිට් එකෙත් මේ YouTube channel එකෙත් තියෙනවා. අපිව subscribe කරලා like කරලා තියාගන්න.